කිංස්දී එක. මේකට කියන්නේ ටොම්පෝස් කියලා. කෝටිපති ගෙදරක ඉපදුනා වුණත් මේ පුංචි දූ එයාගේම අතින් හදපු බ්‍රේස්ලට් කරාමු කෑක ගහ විකුණන හැටි බලන්නකෝ. මේ පුතා සොසේජස් පාන් හදාගෙන ඇවිල්ලා මෙතන ඉන්න හැමෝටම විකුණනවා. මේ ගොඩාක් පෝසත් සෙනග ඉන්න පැත්තක්. අද නෙදර්ලන්තයට විශේෂ දවසක්. මොකක්ද ඒ විශේෂත්වය කියලා අපි ආකාශ්ගෙන් අහලා බලමු. ආකාශ් අද කිංස්දී එක. අද කිංස් ඩේ එක. බලන්න නෙදර්ලන්තේ පාට හැමෝම තැඹිලි ඇඳලාද මේ බලන්න ස්කයිලර්. අපි අද යන්නේ මේ ටවුන් එකට. අද මොකද්ද තියෙන විශේෂත්වය? අද තමයි මෙහි රජතුමාගේ උපන්දිනේ. ඉතින් හැම අවුරුද්දකම රජතුමාගේ උපන්දිනේ ලොකුවට සමරනවා මෙහි කට්ටිය. ගොඩක් අය මේ වෙලාවේ ඇම්ස්ටර්ඩෑම් වලට යනවා ගිහින් එහෙ ඉතින් සමරනවා සතුටින් පාටි දානවා. අද වෙනකොට ඇම්ස්ටර්ඩෑම් ගොඩාක් බීසි. මම හිතන්නේ අමතර කෝච්චි දාලා තියෙනවා. සාමාන්‍ය ජනතාව මොකද කරන්නේ? පොඩි අය ඉන්න අය පුංචි දරුවෝ ඒගොල්ලන්ගේ පාවිච්චි නොකරන බඩු අරගෙන ගිහින් ටවුන් එකේ මේසයක් තියාගෙන එහෙම නැත්තම් රෙද්දක් ගලාගෙන ඒව විකුණනවා බොහොම සුළු මුදලකට. මොකද මෙහි ගොඩක් සෙනග එක එක දේවල් ගන්නවා. ගොඩක් දකින දේවල් අරගන්නවා. ඒ වුණාට කාලයක් ගියට පස්සේ පාවිච්චි කරන්නේ නැහැ නේ. ඉතින් ඒගොල්ලන්ට අපි කියමුකෝ යූරෝ 10ට 15ට 20ට සමහර දේවල් යූරෝ 100 ගානකට අරගත්ත දේවලුත් යූරෝ 1ට 2ට වගේ ඒගොල්ලෝ විකුණනවා. මොකද ගෙදර තියාගෙන ඉන්න බැරි හින්දා මේ ওই තරම් දේවල් ගොඩ ගහගෙන ඉන්න බැරි හින්දා. ඉතින් අද ගොඩක් අයට සල්ලි හොයාගන්න පුංචි අයට ගොඩක් පුළුවන් දවසක්. හැම ටවුන් එකම ඒ විදිහට පොළවල් 5-6 තියෙනවා. ඉතින් අපි මේ ගෙවල් ගාවකට ඉස්සර වෙලා යන්න හදන්නේ. ඊට පස්සේ අපි මේගොල්ලන්ගේ සීයලා ආච්චිලි සීයලා ගෙදර යනවා. මේ පුංචි එක්කෙනාගේ ටී-ෂර්ට් එකේ තියෙන කෝඩ් ඔරඤ්ඤ කියලා. ඒ කියන්නේ මෙහි වෙදර් එකට බොහොම කුණාටු සහිත වෙදර් එකක් නම් කෝඩ් ඔරෙන්ජ් දානවා මෙහි. ඒක නිකන් අර ඩබල් මීනින් වැටෙන්න මෙයාගේ ෂර්ට් එකේ වැටලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා අද ටවුන් එකේ විස්තර. මේ ඉන්නේ ස්කයිලර්ගේ පන්තියේ පුතෙක්. මේ දෙන්න මොනවා හරි අරගෙන වදලා සැබීකෝ මේ wow schattig ස්කයිලර් හරි ආසයි මේ චූටි සෙල්ලම් බඩු වලට. laat zien die andere wat je hebt. Kijk. Oh, dat is schattig. ඉතින් එයා අයියත් එක්ක ගිහිල්ලා අරගෙන ආවා. එක මාකට් එකකට ගියා. තව චුට්ටක් එහා තියෙනවා තව එකක්. අපි දැන් ඒකට යන්න හදන්නේ. මේකට කියන්නේ golden flower කියලා. golden කිව්වට තැඹිලි පාටයි. ඒකත් අදටම ගැලපෙනවා. අද දවසට ඔක්කොම තැඹිලි ඇඳගෙන ඉන්නේ අද. ඔන්න අපි ඊළඟ තැනටත් ආවා. මේ කොඩි එල්ලලා තියෙන්නේ අද කිංස් ඩේ එක හින්දා. මේක තමයි ඊළඟ තැන.
අද දවස වෙනුවෙන් විශේෂයෙන් හදපු ඩෝනට් සහ කේක්. රජතුමාගේ උපන්දිනය වෙනුවෙන් විශේෂයෙන් හදන කෑම වර්ගයක් තමයි මේ තියෙන්නේ. මේකට කියන්නේ ටොම්පෝස් කියලා. යනවා දැන් ආච්චිගේ ආච්චි සියයි බලන්න කිංස් ඩේ එකේ. අම්මා අද ගෙදර ඉන්නවයි කිව්වා මේ බීසි වැඩි හින්දා මේ තාත්තා එනවා අපිත් එක්ක යන්න. මේ ගොඩාක් පෝසත් සෙනග ඉන්න පැත්තක් මේ පාර වෙනදට ඇරලා තියෙන පාරක් මේක අද වහලා ඒගොල්ලොන්ගේ කිංස් ඩේ මාකට් එක අර අතන තමයි තියෙන්නේ. ඔයාලට දැන් සද්ද ඇහෙනවා ඇති. ගොඩක් මේ මෙතන ඉන්න අය ඔක්කොම මේ මෙතන මේ වටේ ජීවත් වෙන කට්ටිය. පැය කීපයක් ඒගොල්ලෝ මාකට් එක කරලා ඊට පස්සේ ඉතින් එතන ඒගොල්ලෝ පාටියක් දානවා ලොකුවට කන්න බොන්න ලෑස්ති කරලා මේ පැත්තේ ඉන්න අයට. ඉතින් අහල පහල ගම් වල අයත් එනවා. අපේ හස්බන්ඩ්ගේ තාත්තයි අම්මයි ඉන්නේ මේ කිට්ටුව. ඉතින් මේ හින්දා අපි හැම අවුරුද්දෙම මේ මාකට් එකට එනවා. මෙතන ඉන්න ගොඩක් අය බොහොම කෝටිපති සෙනග මේ බලන්නකො මේගොල්ලන්ගේ ගෙවල් වල ලොකු. ඉතින් මෙතන ඉන්නේ ඔක්කොම අසල්වාසියෝ. මේ ජීවත් වෙන ගෙවල් වල කට්ටිය තමයි උතන ඒගොල්ලන්ගේ ළමයි එහෙම මේක ලෑස්ති කරන්නේ. කීප දෙනා මෙතන ගේම් එකක් කරනවා. ඒක පෙරදුනොත් ඔයාගේ සල්ලි පරාදයි. මේ දුවල දෙන්නත් ඒකම තමයි කරන්නේ. ඔයාලට මතකද මම සුපර් මාකට් එකේදී පෙන්නුවා අදට හදන විශේෂ කෑමක් තුම්පූස් කියලා. ඔය පුතා ඇඳගෙන ඉන්න ටී-ෂර්ට් එකේ තියෙන්නේ අන්නේ තුම්පූස් කියන කෑම වර්ගය. කෝටිපති ගෙදරක ඉපදුනා වුණත් මේ පුංචි දූ එයාගේම අතින් හදපු බ්‍රේස්ලට් කරාමු කෑක ගහ විකුණන හැටි බලන්නකෝ. මේ පුතා සොසේජස් පාන් හදාගෙන ඇවිල්ලා මෙතන ඉන්න හැමෝටම විකුණනවා.
මම මේ රටවල් වලදී දැක්ක විශේෂ දෙයක් තමයි මෙහි දරුවෝ දෙමව්පියෝ කොයි තරම් පෝසත් වුණත් වැඩිදුර අධ්‍යාපනයට ගිහාම වේටර් වැඩ, ක්ලීනින් වැඩ මේ හැම දෙයක්ම කරලා සල්ලි හොයන්න පුරුදු වෙලා තියෙනවා. මෙතන ඉන්න දෙමව්පියොත් මේ දරුවන්ව මේවට පුහුණු කරන්න, මේවට උදව් දෙන්න බොහොම සතුටින් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මේ ගෙවල් වල සමහර අයට අස්සයෝ ඉන්නවා. ඉතින් බොහොම සුළු මුදලකට අස්සය පිටේ යන්නත් පුළුවන් අද. බලන්න මේ පැත්තේ ගෙවල් වල අය වැඩි ඉවර වෙලා ඒගොල්ලන්ගේ ගෙවල් වලට යනවා. ඉතින් අන්න අතන තමයි තිබුණේ පාටිය. අපි දැන් යනවා යන්න ගෙදර. දැන් ඉතින් ගියා ඇති පොළවල් වලට. ඔන්න ඔහොම තමයි කිංස් ඩේ එක ගෙවුනේ අපි අපේ ගෙදර කට්ටියත් එක්ක. ඉතින් මේ වෙලාවේ ඇම්ස්ටර්ඩෑම් වල නම් ගොඩක් ලොකුවට ටවුන් එකට යන්න බැරි තරම් සෙනඟ පිරීලා බොහොම ජයට පාටි යනවා. ඉතින් මේ පැතිවල බොහොම සංසුන්ව මේ විදිහට තමයි මේගොල්ලෝ මෙහි කිංස් ඩේ එක ගත කරන්නේ. ආයිත් දවසක හම්බ වෙමු.